Hello everyone. ඉතින් ඔයාලට කොහොමද? අද ඉතින් ඉරිදා දවසක්. ඒ නිසා අපි උදේම වෙනදා වගේම දිව්‍ය පූජාවට සහභාගී වෙන්න යන ගමන්. හැබැයි අද ගොඩක් විශේෂ දවසක්. මොකද අද ශුද්ධ ආනා මුනීශ්වරීගේ සහ ශුද්ධ ජෝකී මුනිවරුන්ගේ මංගල්‍ය සමරනවා. අද අපි ආවේ හස්බන්ඩ්ගේ ගමේ පල්ලියට. ඒ කියන්නේ කට්ටිමහන ශුද්ධ ආනා මුනීශ්වරීගේ සිද්ධාස්ථානයට. සාමාන්‍යයෙන් දිව්‍ය පූජාවකට එනකොට ඉතින් අපි උදේම එනවා. ඉතින් ඔවුන් ගැන බයිබලයේ වැඩිපුර සඳහන් වුණේ නැති වුණාට ඔවුන් තමයි අපගේ භාග්‍යවත් කන්නේ මරියතුමියගේ ආදරණීය දෙමාපියන් වන්නේ. ඒ වගේම ජේසුස් වහන්සේගේ මිත්තණිය සහ සීයා වෙන්නේත් ඔවුන් දෙපළ. ඇත්තටම කිව්වොත් ශුද්ධ ආනා මුනීශ්වරීගේ සහ ශුද්ධ ජෝකී මුනින්ද්‍රයාගේ ජීවිතය අපිට ලස්සන පාඩමක් උගන්වනවා. ඒ තමයි දරුවන්ව දෙවියන් වහන්සේගේ මාර්ගයේ හැදුවොත් ඒක ලෝකයට ආශිර්වාදයක් වෙනවා කියලා. ඒ වගේම පෞල් ජීවිතයක් තුළ යාඥාව කියන එක අනිවාර්ය දෙයක් කියලා. ඒ නිසාම අද කතෝලික සභාව ඔවුන්ම පවුල්වල ආච්චිලා සියලාගේ සහ වැඩිහිටියන්ගේ අනුශාසක ශුද්ධවන්තයන් ලෙසට ගෞරවයට පාත්‍ර කරනවා. කතෝලික ගෑනු ළමයි විදිහට දිව්‍ය පූජාවට ආවහම වේල් එක දාන එක අමතක කරන්න එපා. මොකද ඒක හරි ලස්සන නිහඬ යාචනාවක් වගේ දෙයක්. අපි දෙවියන් වහන්සේට කරන ගෞරවයක් තමයි වේල් එක පළඳින එකෙන් කරන්නේ. ඒ නිසා වේල් එක සාමාන්‍යයෙන් මම අමතක කරන්නේ නැහැ පල්ලියට එනකොට. ඒ වගේම තමයි ශුද්ධ ජපමාලය අමතක කරන්නේත් නැහැ. දිව්‍ය පූජාවට කලින් අපි ශුද්ධ ජපමාල උච්චාරණයටත් සහභාගී වෙන්න ඕනේ. ඉතින් අපි දැන් සූදානම් වෙන්නේ දිව්‍ය පූජාවට සහභාගී වෙන්න. මේ අතරතුර මම ඔයාලට දෙයක් කියන්නම්. අද ලෝකේ කියන්නේ හොඳ රිලේෂන්ෂිප් එකක් තියෙන්න නම් ලස්සන ෆොටෝස් ගන්න ඕනේ, ලස්සන ගිෆ්ට්ස් ලැබෙන්න ඕනේ, එහෙම යන්න ඕනේ, ට්‍රිප්ස් යන්න ඕනේ. ඒවා තමයි හොඳ රිලේෂන්ෂිප් එකක් කියලා කියන්නේ. හැබැයි අපේ කතෝලික ආගමට අනුව නම් ශක්තිමත් කපල් එකක් කියලා කියන්නේ එකට යාචනා කරන, එකට ජපමාලය උච්චාරණය කරන, එකට දිව්‍ය පූජාවට සහභාගී වෙන, විශේෂයෙන්ම දෙවියන් වහන්සේට තම ජීවිතවල මුල් තැන දෙන කපල් එකකට. ඔයාලගේ ජීවිත සහකාරිය තෝරනකොට මට ආදරෙයිද කියලා විතරක් අහන්න එපා. මේ කෙනා මාව දෙවියන් වහන්සේට ලං කරයිද? අපිට එකට ශුද්ධවන්තව ගමනක් යන්න පුළුවන් වෙයිද කියන ප්‍රශ්නත් අහන්න. මොකද දෙවියන් වහන්සේ මධ්‍යස්ථ වුණු ආදරයක් කවදාවත් පහසුවෙන් බිඳෙන්නේ නැහැ. අද දවසේ එතකොට දැන් මේ දිව්‍ය පූජාවෙන් පස්සේ මට දිව්‍ය පූජාවේ දේවල් නම් කොහොමත් රෙකෝඩ් කරන්න බෑ. අපි ෆෝන් එක පාවිච්චි කරන්නේ නැති නිසා. ඉතින් දිව්‍ය පූජාවෙන් අනතුරුව අද දවසේ ශුද්ධ ආනා මුනීශ්වරීගේ ප්‍රතිමාව පල්ලිය වටා අරගෙන ගියා පෙරහැරකින් ලස්සනට. ඊට පස්සේ තමයි අවසාන ආශිර්වාදය දුන්නේ. ශුද්ධ ආනා මුනීශ්වරීනි සහ ශුද්ධ ජෝකී මුනින්ද්‍රයනි අපගේ පවුල් විවාහ ජීවිත ආච්චිලා සියලා සහ අනාගත පවුල් ගොඩනගන සියලුම තරුණයන් වෙනුවෙන් යාචනා කළ මැනව. ආමේන්. ඔයාලා හැමෝටම ජේසු පිහිටයි.